හරි ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලන ඔයා හත් සිම් එකක් පාවිච්චි කරන කෙනෙක්නේ. ඉතින් යාළුවනේ ඔයාලට හරියන සෙට් වෙන පැකේජ් එකක් තාම හම්බුනේ නැද්ද? ඉතින් යාළුවනේ ඔයාලා දැනට පාවිච්චි කරන පැකේජ් එක ගණන් වැඩිද? ඉතින් යාළුවනේ මේ වගේ පහසු මිලකට පැකේජ් ලබා ගන්න ෆ්‍රී ඩේටා ලබා ගන්න ආසයිද? ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී සිටින්න. මම මේ වීඩියෝ එකේ කියා දෙනවා ඔයාලට ෆ්‍රී ඩේටා වගේම සහනදායි මිලට පැකේජ් ගන්න පුළුවන් විදි කිහිපයක් ගැන. ඉතින් යාළුවනේ අපි වීඩියෝ එකෙන් කතා කරමු. හරි යාළුවනේ ඉතින් මම කතා කරන පළවෙනි ක්‍රමයට මේ හච් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඉතින් යාළුවනේ ඔයාලා මේ හච් ඇප් එකට පළවෙනි පාර රෙජිස්ටර් වෙනකොට මේ විදිහට නම්බර් එක දීලා ඔයාලගේ හච් නම්බර් එක දීලා මේ විදිහට මෙතන පල්ලෙහින් තියෙනවා get a promo code කියන එකක්. ඉතින් යාළුවනේ ඒක ටච් කරලා මම මේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙන මේ කෝඩ් එක ඔයාලා මෙතන ටයිප් කරගන්න. ඉතින් යාළුවනේ මේ ඩිස්ප්ලේ එකේ තියෙන කෝඩ් එක ඒ විදිහටම නිවැරදිව ටයිප් කරගන්න. හරි ඉතින් යාළුවනේ මේ කෝඩ් එක ටයිප් කරගන්න ඕනි පළවෙනි පාර රෙජිස්ටර් වෙන කට්ටිය විතරයි. ඉතින් යාළුවනේ කලින් රෙජිස්ටර් වෙලා තියෙන කට්ටිය මේ කෝඩ් එක ටයිප් කරගන්න එපා. ඉතින් යාළුවනේ මෙතන මේ කොටුවේ ඔයාලා ටයිප් කරගෙන මෙතන මේ generate pin කියන එක ටච් කරගන්න. ඉතින් මේ generate pin කියන එක ටච් කරගත්තාන් පස්සේ මෙතන ඔයාලගේ pin කියන්නේ code verification එකක් ඉල්ලනවා. ඉතින් ඒකට ඔයාලට ඔයාලගේ phone number එකට message එකක් එයි. ඉතින් මේ code එක ඔයාලා මෙතන ටයිප් කරගන්න. ඉතින් මට මේ ආපු මම මේ කෝඩ් එක මෙතන ටයිප් කරගත්තා. ඉතින් යාළුවනේ ඒක ටයිප් කරගෙන රෙජිස්ටර් දුන්න ගමන් ඔයාලා මේ විදිහට හච් ඇප් එකේ හෝම් පේජ් එකට එනවා. ඉතින් මෙතනින් ඔයාලා මේ යට තියෙන my offers කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක ඉක්මනට කරන්නේ ඔයාලගේ වෙලාව ඉතුරු කරන්න ඕන නිසා. ඉතින් යාළුවනේ තව ක්‍රම ගොඩක් තියෙනවා. හරි යාළුවනේ ඉතින් මෙතන මේ my offers කියන තැනට ආපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් හච් ආයතනෙ විසින් ඔයාලට ලබා දීලා තියෙන ස්පෙෂල් ඔෆර්ස්. ඒ කියන්නේ ඔයාලා වෙනුවෙන්ම ලබා දීලා තියෙන ඔෆර්ස්. ඉතින් යාළුවනේ මේ ඔෆර්ස් එකක්වත් ඔයාලා මිස් කරගන්න එපා. ඉතින් මේ බලන්න මට ලැබිලා තියෙනවා 10GB data රුපියල් 145කට. ඉතින් ඒ වගේ ගොඩක් හොඳ පැකේජස් තියෙනවා. ඉතින් මෙතන මේ තියෙනවා මුළු දවසක් ෆ්‍රී data වගේම කෝල් පැකේජස් වගේක්. ඉතින් මෙතන රුපියල් 51යි. ඉතින් යාළුවනේ මෙතන මගේ SIM 3ක පැකේජස් තමයි ඔයාලා මේ පෙන්වන්නේ. ඉතින් එකක තියෙනවා මේ පැයක් ෆ්‍රී කෝල් ගන්න පුළුවන් පැකේජ් එකක්. ඉතින් යාළුවනේ මේ වගේ පැකේජ් ගොඩක් ඔයාලට මේ හච් ආයතනෙ විසින් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ මේ SIM 3ක පැකේජස් ඔයාලට පෙන්නුවේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ GB 20ක් රුපියල් 225කට ලබා ගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ මම කියලා දෙන දෙවෙනි ක්‍රමයට ඔයාලගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට තරුවයි 323යි කොටුව මේ විදිහට ටයිප් කරගෙන ඔයාලා මේ විදිහට ඩයල් කරගන්න. ඉතින් ඔයාලගේ හච් SIM එකේ මේ විදිහට ඩයල් කරගත්තාන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පැකේජ් වගේ කියන්නේ පැකේජ් තුනක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් ඔයාලට හරියන්න පුළුවන්. ඉතින් සමහර කට්ටියට මේක හරියන්නේ නැහැ. ඉතින් මේ විදිහට රුපියල් 2කට GB 2ක් වගේම එනිනෙට් මිනිත්තු 200ක් දවස් 2කට ලබා ගන්න පුළුවන්. පළවෙනි පැකේජ් එක. දෙවෙනි පැකේජ් එක විදිහට රුපියල් 5කට GB 6ක් වගේම එනිනෙට් මිනිත්තු 300ක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒකත් දවස් 2යි. ඉතින් තුන්වෙනි පැකේජ් එක විදිහට රුපියල් 10කට 8GB වගේම ඉන්ටර්නෙට් මිනිත්තු 500ක් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා මේකට මේ අදාළ ගාන රීලෝඩ් කරගෙන මේකේ අදාළ අංකය එන්ටර් කරාන් පස්සේ මේ විතර ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක ඔයාලා try කරලා බලන්න සමහරක් කට්ටියට මේක එන්නේ නැති වෙයි. ඉතින් යාළුවනේ මේක සමහරක් කට්ටියකට එන්නේ නැති වෙයි. ඔයාලා ඒක බලලා මේක ගන්න. ඉතින් යාළුවනේ මේක මං බැලුවා මට මේක ආවේ නෑ. ඉතින් යාළුවනේ ඔයාලට මේක එන්න පුළුවන්. ඉතින් මං කියා දෙන තුන්වෙනි ක්‍රමයට ඔයාලා කරගන්න ඕනි මේ විදිහට මේ පෙන්නන click you කියන app එක download කරගන්න ඕනි. ඉතින් යාළුවනේ මේකත් හච් app එකේ හච් ආයතනයේ app එකක්. ඉතින් යාළුවනේ හච් app එක වගේම තමයි මේකත්. ඔයාලට මේකෙන් time based data ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ time based package දාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒකෙත් ඔයාලා register කියන බටන් එක click කරලා මෙතන ඔයාලගේ නම්බර් එක දීලා රෙජිස්ටර් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මේක පළවෙනි පාර රෙජිස්ටර් වෙනකොට ඔයාලට මිනිත්තු 30ක ටයිම් බේස් පැකේජ් එකක් වගේම පැය 6ක ටයිම් බේස් පැකේජ් එකක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකේ කියලා දෙන අවසාන ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන් ක්‍රමය තමයි මේක. ඉතින් යාළුවනේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී සිටින්න. ඉතින් යාළුවනේ ඔයාලා මේ විදිහට ඔයාලගේ ෆෝන් නම්බර් එක දීලා මේ විදිහට රෙජිස්ටර් වෙන්න ඕනි. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලට මේ විදිහට කෝඩ් එකක් එයි ක්ලික් you මේ app එකෙන් මේ විදිහට ඒ කෝඩ් එක මෙතන ටයිප් කරගෙන එන්ටර් කරගන්න.
ඉතින් යාළුවනේ මේකෙන් ඔයාලට පැය 6ක කාලයක් නොමිලේ ඉන්ටර්නෙට් යන්න පැකේජ් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ එක පැකේජ් එකක් විතර නෙමෙයි ඔයාලට පැකේජ් ඕනෑ තරම් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අවසාන වෙනකන් නරඹන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලා මේ කෝඩ් එක දීලා වෙරිෆයි කරගත්තාන් පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් මෙතන මේ let's get started කියන බටන් එක ක්ලික් කරන්න යන්න එපා. ඉතින් ඒ ක්ලික් කරන්න ඉස්සෙල්ලා ඔයාලා මේ redeem invite code කියන එක ක්ලික් කරගන්න. ඉතින් මේ redeem invite code කියන එක ක්ලික් කරගත්තාන් පස්සේ මේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් මෙතන ඔයාලා මේ ඩිස්ප්ලේ එකේ පෙන්නන කෝඩ් එක ටයිප් කරගන්න. ඉතින් මේක සිම්පල් කැපිටල් හරි විදිහටම ටයිප් කරගන්න. ඉතින් ඔයාලට මේක හොයාගන්න බැරි වුණොත් එහෙම මම මගේ WhatsApp නම්බර් පල්ලෙහින් දාලා තියන්නම්. ඉතින් ඒකට ඔයාලා මෙසේජ් එකක් දාන්න. ඔයාලට මම හරියටම කෝඩ් එක දෙන්නම්. ඉතින් ඔයාලා ඒක කොපි කරලා පේස්ට් කරන්නත් පුළුවන් මෙතනට. ඉතින් යාළුවනේ නම්බර් ටික මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ බලන්න. ඉතින් යාළුවනේ ඔයාලා මේ විදිහට ටයිප් කරගත්තාන් පස්සේ මෙන්න මේ වගේ ෆ්‍රී ටයිම් ප්ලෑන් කියලා පොඩි මැසේජ් එකක් පල්ලෙහින් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මේ ආපු මැසේජ් එක ක්ලික් කරලා ඔයාලට මේ විදිහට මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලා මේ විදිහට අර let's get started කියන එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙලා මේ විදිහට ක්ලික් වෙබ් එකේ හෝම් පේජ් එකට එන්න ඕනි. ඉතින් මෙතන ඔයාලා මෙතන මේ ඊතලේ දාතන උඩින්ම ෆ්‍රී මිනිත්තු 30ක් කියලා ප්ලෑන් එකක් තියෙයි. එන්න එකත් ඔයාලා ඇක්ටිව් කරගන්න. ඉතින් අන්න මම ඒක ගත්තා කලින්. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ ඉරි තුන ටච් කරගන්න ඕනි. ඉතින් මේ ඉරි තුන ටච් කරගත්තාන් පස්සේ ඔයාලට පොඩි ඔප්ෂන් ටිකක් තියෙයි. ඉතින් එතන ඔයාලා invite friend කියන එක ක්ලික් කරගන්න ඕනි. ඉතින් ඒ ක්ලික් කරගත්තාන් පස්සේ මෙන්න මේ වගේ තැනට එයි. ඉතින් මෙතන මේ තැඹිලි පාට හරි රතු පාට හරි බෝලයක් ඇතුලේ තියෙන කෝඩ් එක ඔයාලා මතක තියාගන්න. ඉතින් ඒ කෝඩ් එක ඔයාලගේ හච් සිම් පාවිච්චි කරන යාළුවන්ට ෂෙයා කරන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක ෂෙයා කරලා හරි නැත්නම් ඔයාලා මේ පැය 6 ගත විදිය කියලා හරි ඔයාලා පොඩි මැසේජ් එකක් හරි යවලා ඔයාලගේ යාළුවන්ට මේ කෝඩ් එක දෙන්න. ඉතින් ඒ යාළුවෝ ඔයාලගේ කෝඩ් එක ටයිප් කරලා මේ විදිහට ෆ්‍රී පැය 6ක් ගත්තාම ඔයාලට පැය 6ක් මේ හච් ආයතනෙ විසින් ඔයාලට ලබා දෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලට හච් පාවිච්චි කරන ගොඩක් යාළුවෝ හිටියොත් එහෙම ඔයාලට ඇතිතරම් ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට ෆ්‍රී ඩේටා වගේම YouTube වැනි බොහෝ දේවල් සම්බන්ධ වීඩියෝ මගේ channel එකේ තියෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝත් නරඹන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මගෙත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලට මේ හා සම්බන්ධ මොකක් හරි ගැටලුවක් හරි අදහස් යෝජනා තියෙනවා නම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. ඉතින් යාළුවනේ නැත්නම් ඔයාලා මේ විදිහට කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් මගේ WhatsApp නම්බර් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක අවසానයි. ඔබට සුබ දවසක්.